සුබ දවසක් වේවා හැමෝටම. මචං මම මේ උඹලට කියන්නේ වහල්ලු වෙන්න එපා. සිංහලයා කියන්නේ හෙළයා කියන්නේ වහලෙක් නෙවෙයි. හොඳ ශක්තිමත් හොඳ හයියක් තියෙන හොඳ සිංහෙක්. ඒක හොඳට මතක තියාගන්න. වහල්ලු වෙන්න එපා. මම මේ කියන කතාව උඹලට මම මේ කතාව කරගෙන යනකොට තේරෙයි. උඹලා අපි හැමෝම දන්නවා 2009 මැයි මාසේ 18 වෙනිදා කියලා කියන්නේ. වේලිපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු අපේ රටේ කුරු ත්‍ස්තවාදිය සහ මුලින්ම විනාශ කරපු දවස. එදා මාර විදියට අපි සතුටු වුණා. මොකද අපේ රණවිරුවෝ ඊට කලින් ගොඩාක් දෙනෙක් මැරුණා. අපේ අම්මලා තාත්තලා ඇඬුවා. අපේ අම්මලා තාත්තලා පන්සල් ගානේ ගිහිල්ලා බෝධි පූජා දෙපා. දරුවෝ ඇඬුවා, බිරින්දෑවරු ඇඬුවා. බිරින්දෑවරුන්ට තමන් ස්වාමි පුරුෂයෙක් නැති වුණා. දරුවන්ට තාත්තෙක් නැති වුණා. ඔන්න ඔය වගේ කාලයක් තමයි මේ LTT ත්‍ස්තවාදීන් එක්ක ගැටිච්ච කාලේ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපි හැමෝම මේ කුරුරු ත්‍ස්තවාදී අවසන් කරනකොට අපේ රටේ සේනාධිනායකයා විදියට හිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අපි ඒක කවුරුත් දන්නවා. මින් ඉදිරියටත් ඉන්න අපේ පරම්පරාව දැනගනි. ඒක කාටවත් නැහැ කියන්න බෑ. මහින්ද රාජපක්ෂ තමයි ජාත්‍යන්තරයෙන් එන බලපෑම් වලට මුහුණ දීලා මේ රටේ යුද්ධය අවසන් කරන්න නායකත්වයේ දීපු ජනාධිපතිතුමා. ඒක අපි දන්නවා. හැබැයි ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු රණවිරුව තමයි යුද්ධ කරේ කියන එකත් හොඳට මතක තියාගන්න. ඒක හොඳට මතක තියාගන්න. හැබැයි යුද්ධය අවසන් කරලා මේ රට බංකොලොත් කරලා ඉපදෙන්න ඉන්න දරුවත් ණය කරන්න අපේ රටේ අපි කවුරුවත් කිව්වේ නැහැ. මුළු පරම්පරාවම එකතු වෙලා මේ රට කාල කන්න විදියට කාලා දාලා අන්තිමට අපේ රටේ මිනිහෙකුට 3 වේලක් කාලේ ඉන්න බැරි කරා. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි එච්චර දෙයක් මේ රටට කරලා මහින්ද රාජපක්ෂ ඇතුළු මේ පවුලේ සියලු පරම්පරාවම එකතු වෙලා අපේ රටේ අහිංසක මිනිස්සුන්ට 3 වේලක් කාලා ඉන්න බැරි කරපු මිනිස්සු තාමත් යුද්ධ විකුණන් කකා එනවා. තාමත් බලයට එන්න හදනවා. උඹලා දැනගනින්න වහල්ලු වෙන්න එපා. සමාජ මාධ්‍ය අපි දැක්කා මෙන්න මේ යුද්ධය අවසන් කිරීමේ මේ වැඩසටහනත් එක්ක නොයෙකුත් පෝස්ට්ස් එහෙම නැත්නම් වීඩියෝ සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙනවා. ඉතින් මේවා දැකලා තමයි මම මේ කතා කරන්නේ. ඒකින්ද උඹලා කවුරුත් වහල්ලු වෙන්න එපා. NPP ආණ්ඩුවක් තියෙන්නේ. මේ ආණ්ඩුවටත් මේ රට කරගන්න බැරි වුණොත් අපි වෙන විකල්පයකට යමු. හැබැයි වහල්ලු වෙන්න එපා. හරිද? මොකද මහින්ද රාජපක්ෂලා ඇතුළු මේ පරම්පරාව එකතු වෙලා මේ පරම්පරාව විතරක් නෙවෙයි ඒවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීලා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා මුන් ඔක්කොම ගසා කාලා අර කෝප් කමිටුවට ගියාට පස්සේ දකින්න තියෙන දේවල් එහෙම නැත්තම් මේ හොරු එකින් එක අල්ලලා හිරේ දානකොට තොපිට තේරෙන්නේ නැද්ද කාලා කන්නේ මේ මං කියන්නේ මේ දංකුඩ කන මුන්ගේ බල්ලෝ හොදපු උන්ට මුන්ගේ යටිපතුල් ලෙව කාපේ උන්ට මම මේ කියන්නේ මේ සමාජ මාධ්‍ය වැළලෙන්න හදන මේ වහල්ලු වගේ ජීවත් වෙන මිනිස්සුන්ට මම මේ කියන්නේ අන්න ඒකින්ද අපි වහල්ලු නොවි මේ රටේ කොන්ද කෙලින් තියාගෙන මොකද උඹලා අපිට කවුරුවත් මේ මිනිස්සු කන්න බොන්න ගෙනත් දුන්නේ නැහැ. අපි මහන්සි වෙලා අපි දුක් විඳලා තමයි අපි අපේ දරුවන්ට පොත් ටිකක් කරන් අපි ඉස්කෝලේ යවුවේ. අපි එහෙම නැත්නම් මොන හරි දෙයක් කරන් ඉවිල්ලා බඩට දාගත්තේ අපි මහන්සියලා ගත්ත මුදල් වලින්. හැබැයි ඒම් ගන්න මුදලටත් කන්න අමාරු කරේ මෙන්න මේ මිනිස්සු. මේ දේශපාලඥයෝ. හැබැයි මෙහෙම මේ රට බංකොලොත් කරලා මේ පවුලේ එවුන් එකතු වෙලා හිටපු ඒවකට හිටපු මේ පාර්ලිමේන්තු මැතිවරුන් කාලකන්ණි ටිකක් තවමත් ඉන්නවා. මුන් එකතු වෙලා මේ රට කාලා තවමත් බලයට එන්න හදනවා. මේ රට කරන්න පුළුවන් රට අපිට තමයි පුළුවන් මෙහෙමයි කියලා. මේක ඇයි බං උඹලට තේරෙන්නේ නැත්තේ? මේක කොහොමද අපි කියන්නේ උඹලට? මන් දන්නේ උඹලට මේවා කොහොම කියන්නද කියලා. මමත් අවුරුදු 22ක්ම නාවික හමුදාවේ ඉඳලා මේ යුද්ධයට සම්බන්ධ වෙලා හොඳට යුද්ධ කරපු මිනිස්සු තමයි මචං අපි.
අපිට උඹලට වඩා රට ගැන කැක්කුමක් තිබ්බා. අපේ දරුවෝ, අපේ අම්මා තාත්තා, අපේ සහෝදරයෝ මේ සියලුම දේවල් අමතක කරලා මේ රට වෙනුවෙන් අපි යුද්ධ කරා. අපි දැක්කා මේ මැදවච්චෙන් එහාට යනකොට යුද්ධ කාලේ රණවිරුවන්ගේ හිතේ තිබ්බ ගැට්ටක මොකක්ද කියලා. හැබැයි උඹලා දැක්කේ නැහැ ඒක. උන් හැම වෙලාවම කිව්වේ මචං අපි මේ යුද්ධය ඉවර කරොත් එහෙම අපේ දරුවෝ මගේ දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා. මේ දරුවන්ට අනාගතයක් තියෙයි. අපේ රටේ අපේ අම්මලා තාත්තලා සතුටින් ජීවත් වෙයි. මේ රට සුවම්පූසිත රටක් වෙයි. පොහොසත් රටක් වෙයි. මේ යුද්ධය ඉවර කරොත් ඒකින්ද අපි මේකට කැප වෙලා ගේමක් ගහමු මචං කියලා තමයි බස් වලට නගින්නේ. අපි ඒක දැක්කා. ඒ වගේ ගැම්මකින් මේ රට බේරලා දීපු මේ රණවිරුවන්ට අපි සදා ණය ගැටියි. මම රණවිරුවෙක් විදියට මම කියනවා රණවිරුවන්ට සදා ණය ගැටියි කියලා. හැබැයි මෙච්චර ජීවිත පරිත්‍යාගයෙන් මේ රට බේරලා දුන්නට මුන් කාලකන්ණි මේ දේශපාලඥයන්ට මේ රට සුවම්පූසිත රටක් අනාගත දරුවන්ට හොඳ රටක් බවට පත් කරන්න උවමනාවක් තිබ්බේ නැහැ. මුන්ගේ පවුලේ එකතු වෙලා පවුල් පිටින්ම එකතු වෙලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීලා මුන් සැපගත්තා, මුන් කෑව බිව්වා, මුන්ගේ කෝටි පෙකෝටු කරන පරම්පරා ගානකට හම්බ කළා මචන් තින්නේ මේ වෙනකොට. අපි තාම දුක් විඳිනවා. වෙන රටවල හමුදාවේ පුද්ගලයෙක් පෙන්ෂන් ගියාට පස්සේ ඌ ජීවත් වෙන පරිසරය දැක්කාම ඌ සුපෝගබෝවි ජීවත් වෙනවා දැක්කාම අපිට ලෝභයි බා. අපි මෙච්චර මැරිලා මේ ලංකාවේ හමුදාවේ අවුරුදු 22ක් ජීවත් වෙනවා කියන්නේ ඉතා ලේසි පහසු දෙයක් නෙවෙයි මචං. මාර කට්ටක් කන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ඒකින්ද තවත් මචං වහල්ලු වෙලා මේ රට මේ තත්ත්වයට ඇදලා දාපු බංකොලොත් කරපු උන්ගේ පස්සෙන් යන දංකුඩ කන යටිපතුල් ලෙව කන කාලා කන්න නිත මං කියන්නේ. සිංහලයෝ විදිහට වැඩ කරපල්ලා. යන්න එපා එක එකාට වහල් වෙන්න. අපිට හෙට ආණ්ඩු කුමාර දිසානායකලා රට කරගන්න බැර වුණොත් අපි වෙන විකල්පයකට යමු. නමුත් වහල් වෙන්න එපා මචං. ඒක තමයි මම මේ උඹලට කියන්න ආවේ. ජය වේවා හැමෝටම. හරි වේදනයි බම් මේ රට ගැන දැක්කාම.